තරුණ දරුවෝ බුද්ධ වන්දනාව සිද්ධ කරා. බුදු ගුණ සජ්ජායනා කරන්න ඉතිපිසෝ ගාථාව කියන්නේ කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ මේ දේවල් වලින් පින්නතුනි පුදුමාකාර රැකවරණයක් පිහිටක් ආලෝකයක් ලැබෙනවා. දැන් බලන්න පින්නතුනි මේ මහා ගම් වතුර වෙලාවේ නායෑම වෙලාවේ අපි දැක්කා නේද? ගෙවල් වල බුදුන් වඳින තැනට සමහර විට පුංචි හානියක්වත් වෙලා නැහැ. බුදු පිළිම වහන්සේට බුද්ධ මන්දිරයට නේද නිවසේ තියෙන අර බිත්තියේ මුල්ලේ තියෙන බුදුන් වඳින තැන සමහර විට මුළු ගේම නාය ගිහිල්ලා. සමහර ගෙවල් වල ඉන්න අයට කිසි කරදරයක් නැහැ පින්නතුනි. බුදුන් වඳින නිවසට මොන තරම් රැකවරණයක් පිටක් තිබුණාද පින්නතුනි. ඒක ඔබ දකින්න ඇති මේ ගම් වතුර නායයන් වලදී. මේ බුද්ධ වන්දනාව කරන තමන්ගේ ආගම දහම අදහන ගරු කරන පවුලට මොන තරම් රැකවරණයක් ලැබෙනවද කියලා. පින්නතුනි මාළි ටිකක් කඩාගෙන